2025 වර්ෂයේ ජූනි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවල දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ICC තීරණය කර තිබෙනවා. මේ වෙනස්කම් හඳුන්වා දෙන්නට තීරණය කරලා තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමත් සමගයි. මෙහිදී වෙනස් වීමට ලක්වන නීතීන් බවට පත්වන්නේ පන්දු යැවීමේ නීති සහ ක්‍රීඩකින් ආදේශය කිරීම. එක්දින තරග තුළදී පන්දු යැවීමේ නීතිය වෙනස් වන්නේ මෙසේ. පැරණි නීතියට අනුව එක්දින තරගවල පන්දු දෙකක් තරගය පුරාම අන්ත දෙකෙන් භාවිතා කිරීමට කණ්ඩායමට අවස්ථාව උදා වුණා. නමුත් 2025 ජූලි මාසයෙන් පසු පන්දු දෙකක් භාවිතා කරනු ලබන්නේ ප්‍රථම පන්දු වාරයේ සිට 34 වෙනි පන්දු වාරය දක්වා පමණයි. ප්‍රථම පන්දු වාරයේ සිට 34 වෙනි පන්දු වාරය දක්වා එක් පන්දුවක් එක් අන්තය බැගින් පන්දු දෙකම අන්ත දෙකෙන් භාවිතා කළ යුතුයි. 35 වෙනි පන්දු වාරයේ සිට 50 වෙනි පන්දු වාරය දක්වා පන්දු යැවීම සඳහා එක් පන්දුවක් තෝරා ගැනීමට අයිතිය හිමිවන්නේ පන්දු යවන ලබන කණ්ඩායමටයි. එම පන්දුව තෝරා ගැනීම සිදු කර ලබන්නේ ප්‍රථම පන්දු වාරයේ සිට 34 වෙනි පන්දු වාරය දක්වා ක්‍රියාත්මක කළ පන්දු දෙකින් එක් පන්දුවක් ලෙස. අලුත්වන ක්‍රිකට් නීතිය අනුව ක්‍රීඩක ආදේශනය සිදුවන්නේ කෙසේද? තරගයක් ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේම ආත්‍රික ක්‍රීඩකයන් 5 දෙනෙකුගේ නම් තරග තිරකයන්ට ලබා දිය යුතුයි. ඒවට ඇතුළත් යුතු ක්‍රීඩකයන් බවට පත්වන්නේ කඩුළු රකින්නෙකු, පිතිකරුවෙකු, වේග පන්දු යවන්නෙකු, දග පන්දු යවන්නෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි. යම් අවස්ථාවක තරගය තුළදී ක්‍රීඩකෙක් ආබාධයට පත්වුවහොත් ඔහු වෙනුවට ආදේශයක් කළ හැක්කේ ලයික් ෆෝර් ලයික් ආදේශක ක්‍රමය මගින්. ඒ අනුව වේග පන්දු යවන්නෙක් ආබාධයට ලක් වූ විට ආදේශනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ වේග පන්දු යවන්නෙකුට. මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ලබන්නේ ජූනි මාස 17 වනදා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තුළදී. එසේම එක්දින සහ 20 තරග සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ජූලි මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව බංගලාදේශ තරඟාවලිය සමග. මේ වීඩියෝ එක නැරඹු ඔබට මොකද හිතෙන්නේ මේ අලුත් වුණ ක්‍රිකට් නීතිය ගැන? පන්දු යවන්නට වාසියක් වෙයිද? කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ස්පෝර්ට්ස් දාගයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න.